Hello, welcome to the Hello Dash YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ අපේ Thailand tour එක ගැන. මේ tour එක ගියේ ටික කාලයකට කලින්. හැබැයි මට හිතුණා ඒ tour එක ගැනත් ඔයාලට පෙන්නන්න. tour එකට මාත් එක්ක තව යාළුවෝ තුන්දෙනෙකුයි අම්මයි එකතු වෙනවා. ඉතින් අම්මගේ තව එක යාළුවෙකුගේ first time තමයි travel කරන්නේ. tour එක අපි යන්නේ ජනවාරි 18. එතකොට අපිට ලංකාවට එන්න තියෙන්නේ ජනවාරි 23. අපි රෑ 8ට විතර එයාපෝට් එකට ආවා. මේ ඉතින් මගේ යාළුවෝ සෙට් එක තව එක්කෙනෙක් මෙතන අඩුයි. ඉතින් අම්මගේ ෆස්ට් ටුවර් එක නිසා යා හරි ආසයි මේ ටුවර් එක ලෑස්ති වුණා. ඉතින් මේ ඉන්නේ අනිත් යාළුවෝ. මෙතන අපි එයාපෝට් එකේ වැඩ කරන යාළුවෙක් හිටියා. ඉතින් එයාවත් හම්බුණා. හරි යාළුවත් එක කතා කරලා අපි මේ යත් එක්ක යන්නේ ඩිනර් එක ගන්න. ඩිනර් එක කියන්නේ මෙහෙමයි. ඉතින් අපි ලොකු දෙයක් ගන්නෙ නෑ. ඒලා පොඩි බඩගින්නක් තිබෙන නිසා පොඩි ස්නැක් එකක් කන්න හිතුණා. අතින් කටින් ගෙල්ලන් යන්නේ අම්මගේ මගේ හෑන්ඩ් ලගේජස්. අපි ස්නැක් එක අරන් යනකොට ළමයි ෆයිනල් කෝල් එකටත් එනවුස් කරලා අපි දැනගත්තේ එතනට ගියාට පස්සේ ලාව ඇති කියලා ටිකක් කන්න ටයිම් එක ගත්තා. ඒ නිසා දන්නේ ටයිම් එක දන්නේම නැතුව ගිහිල්ලා කොහොම හරි හති දාගෙන තමයි අපි ගියේ. හති දාගෙන ඇවිල්ලා වේටිං ඒරියා එකේ ටික වෙලාවක් හිටියා ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. යන්න මතකුණානේ අපි මේ තායිලන්ඩ් වලට යන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකේ. ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 11ට. ඉතින් අපි මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙනවා. ඉතින් මේ වෙලාව නම් ටිකක් සීතල නිසා තමයි මම ජේසි එකක් දාගෙන ඉන්නේ. අම්මගේ ෆස්ට් ටුවර් එක නිසා එයා හරි එක්සයිටඩ්. ඒ වගේම හරි ආසාවෙන් තමයි ෆ්ලයිට් එකට නැග්ගේ. ඔන්න ඉතින් අපේ ෆ්ලයිට් එකට ආවා. ඉතින් ෆ්ලයිට් එක on time take off කරනවා. ඒ වෙලාවට අපේ seat belts දා ගන්න ඕනේ අපි. ඊට පස්සේ හොස්ටස්ලා මේ විදිහට safety methods ටික කියලා දෙනවා. บริเวณจมูกและปากสวมสายรัดรอบศีรษะแล้วหายใจตามปกติ Should an oxygen mask like this automatically จุดใต้ที่นั่งของท่าน Your life vest is under your seat. หมอบตัวลงตามสัญญาณไฟ ෆ්ලයිට් එක take off කරනකොට නම් පොඩි වැස්සක් තිබුණා. හරි හා පුරා කියලා ටුවර් එක යන්න කිට්ටුවම මට හෙම්බිරිස්සාවක් හැදුනා. ඉතින් බෙහෙතුත් අරගෙන ගියේ. හැබැයි හොඳටම හෙම්බිරිස්සාව සීතල නිසා ජර්සිත් දාගෙන ගියේ. ඒෂියා ෆ්ලයිට් එකේ අපිට ටිකට් එකට මීල් එක ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. හැබැයි මේ මැගසින් එකෙන් ඔයාලට එක්ස්ට්‍රා මීල්ස් ගන්නත් පුළුවන්. හම්බුනේ තෙරියාකි රයිස් එක ඒකත් මාර රසයි. කොහොම හරි මීල් එක කාලා මට පොඩ්ඩක් නිින්ද ගියා. ඉතින් ලංකාවේ ඉඳන් තායිලන්ඩ් වලට පැය 3:00ක් තියෙනවා ෆ්ලයිට් එක. අපි තායිලන්ඩ් වලට එන්න තිබුණේ 4ට. ඉතින් මට මේ ටයිම් එක නම් පොඩ්ඩක් අර වෙනස් වෙන නිසා ඒ හරීම ටයිම් එක හොයාගන්න අමාරුයි. කොහොම හරි අපි තායිලන්ඩ් වල ඩොමිනින් එයාපෝට් එකට තමයි ආවේ. ෆ්ලයිට් එකෙන් බැහැලා අපිට බස් එකක තමයි එයාපෝට් එකට යන්න තිබුණේ. ඕනේ ඉතින් අපි එයාපෝට් එකට ඇවිල්ලා අපේ ටුවර් ඒජන්ට්ගේ මැසේජ් එකක් එනකන් සිම් එකක් ගත්තා. අපි මේ වගේ පොඩි ෆොටෝස් වගේකුත් කැප්චර් කරගත්තා. ඉතින් ඔන්න අපේ ඩ්‍රයිවර් ආව අපේ එක්කගෙන යන්න. පාන්දර ආව නිසා අපිට පොඩ්ඩක් විතර මහන්සි. හැබැයි ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් නිසා අපි පොඩ්ඩක් එක්තර එක්සයිටඩ්. එයාපෝට් එකේ ඉඳන් අපිට හොටෙල් එකට සාමාන්‍යයෙන් පැයක විතර ගමනක් තිබුණා. අපේ හොටෙල් එක තමයි ටැංගෝ හොටෙල් එක. ඉතින් පාන්දරම කුකුලත් අතේ අරන් තමයි අපි හොටෙල් එකට ගියේ. උදේ පාන්දරම හොටෙල් එකට ගියත් අපිට රූම්ස් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් 2 විතර වෙනකන්. අනිත් එක සිටි ටුවර් එකත් උදේ තියෙනවා. ඉතින් අපිට ඒ වෙලාව හරි බඩගිනි. ඒ නිසා අපි එතන ළඟ තියෙන 7-11 එකට ගිහිල්ලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි පොඩ්ඩක් සිටි එකේ පාන්දර ඇවිදින්න ගියා. ඊට පස්සේ ඉතින් අපි ඇඳුම් එහෙම පොඩ්ඩක් චේන්ජ් කරගෙන හොටෙල් එකේ එහා පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න ගියා සල්ලි එහෙම එක්ස්චේන්ජ් කරගන්න. එතකොට තමයි ඉතින් මෙන්න මේ චොක්ලට් ෂොප් එක දැක්කේ. මේක තියෙන්නේ හරියටම ටැංගෝ හොටෙල් එකට පොඩ්ඩක් එහායින්. එතනම මනි එක්ස්චේන්ජ් කරන තැනුත් ගොඩක් තිබ්බා. ඉතින් අපි සල්ලිත් මාරු කරගෙන ඩ්‍රයිව් වෙනකන් හොටෙල් එකට ආපහු යනවා. අපි නැවතිලා හිටපු හොටෙල් එක මේක 3 star හොටෙල් එකක්. ඕනේ ඉතින් අපේ ඩ්‍රයිවර් ආවා. ඉතින් යාට ට්‍රැෆික් එක නිසා පොඩ්ඩක් පාරක් වුණා කිව්වා. නිම අපි වෙකගෙන ගියේ ගෝල්ඩන් බුද්දා ටෙම්පල් එකට. මේක නම් හරිම ලස්සන ටෙම්පල් එකක්. මේ බලන්නකෝ ඒකේ තියෙන ලස්සන මාරම ලස්සනයි. මේකේ පඩිපෙළ නැගගෙන උඩට යන්න තියෙනවා පන්සල බලන්න. ලිපර දිගේ උඩට ගියාම තමයි පන්සල තියෙන්නේ. පන්සලේ ලස්සන ලොකු බුදු පිළිමයක් එහෙම තියෙනවා. ඉතින් උඩටම ගිහිල්ලා වටේම බැලුවම මේ විදිහට හරි ලස්සනට පේනවා. උඩ මෙන්න මේ විදිහට ගාන්ටාර සානාද කරන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් උඩත් තියෙන සුයිනියස් ඔයාලා ගන්නවා නම් ඒ වගේම අපි නම් පිරිකරක් එහෙම පූජා කරා.
ඒක බාත් 100ක් වගේ වුණේ මල් මාලිත් එක්කම. උඩ තියෙන පන්සල වැඳලා පල්ලෙහාට එනකොට තවත් බුදු පිළිමයක් තියෙනවා. එතෙන්ට අපිට මල් එහෙම පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ මහපුත්තරම් ටෙම්පල් එකට. මේ වෙලාවේ ටිකක් අවුව සැරයි. ඒ වගේම අපි පාන්දර ආපු නිසා හරි මහන්සි. ඒ නිසා අපි ටිකක් වෙලා ඉඳලා ඉක්මනටම ආවා. අන්තිමට අරගෙන ගියේ ජෙම් ගැලරි එකට. ඉතින් මේකෙදි අපිට ජෙම්ස් බලන්න, ජෙම්ස් කපන විදිය, උපමට්ටම් කරන විදිය, ඒ වගේම ජුවලරිස් හදන විදිය, ඒ හැමදේම බලන්න පුළුවන් වුණා. එහාට තිබුණේ ජුවලරිස් තියෙන ෂොප් එකක් වගේ. ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඉතින් පොඩි රින් එකක් ගත්තා. ඒකෙන් පස්සේ ඩ්‍රයිවර් අපිව හොටෙල් එකට ගිහින් දැම්මා. මේ ඉතින් අපේ හොටෙල් එකෙන් එළිය පේන විදිහ අපි නම් ටිකක් ඇත්තට මහන්සින්ද නිදාගත්තා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හවසේ ඉඳන් සිටි ටුවර් එක කරපු විදිහ, shopping කරපු විදිහ හැමදේම පෙන්වන්න.